Meanwhile, the Bar Association of Sri Lanka says that all its members will withdraw from professional duties in courts tomorrow in protest against the murder of the attorney and his wife. This decision was reached following a meeting of all members held in Colombo today. අද දින රැස්වීමේදී තීරණය වුණ පරිදි පළවෙනි එක වර්තමානයේ අපේ රටේ මේ ඝාතන We decided at the meeting today that the Bar Association will take steps to compel the government to take urgent and robust measures to bring an end to the current culture of brutal killings and to ensure public security. Secondly, we decided that all attorneys at law will refrain from appearing in all courts throughout the country on Monday, the 16th of February 2026. We have also decided to call upon the law enforcement authorities to forthwith apprehend the perpetrators of these brutal killings and to expeditiously take steps according to law. We express the utmost displeasure of the BASL with regard to the public circulation and attempts of narrative creation through unverified information attributed as having been communicated by the police. We will be taking steps in that regard as well. ප්‍රකාශ කර සිටිනවා. ඒ සම්බන්ධව අපි අනිවාර්යෙන් ක්‍රියාමාර්ග ගන්නවා. මේ සැකකරුවන් අත්අඩංගුවට ගත්තොත් ඔවුන් වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටිනවා. ඒ සම්බන්ධයෙන් අපි තීරණයක් කරන්නේ නැහැ. මේ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. අපි මේ වෙලාවේ අවශ්‍ය පරිදි අපි තීරණය ගන්නම්. ඉතින් මතවාද කීපයක් තියෙනවා. ඒ අවස්ථාවේ අපි තීරණය කරනවා. ඔබතුමල්ලාම සංවිධානාත්මක අපරාධකරුවන්ට මේ රැකවරණය ලබා දීම තුලින්ම ඔබතුමල්ලාම අනාරක්ෂිත රක්ෂක පක්ෂලා කියලා එහෙම දෙයක් නෑ. ඒක ජනගත කරපු මතයක්. ජනගත කරපු මතයක්. පූර්ව නිගමනයක් තියෙනවා සෑම කෙනෙක්ම නිර්දෝෂී. අපේ නීතිඥ වෘත්තියේ අපේ සදාචාර මේ ethics guidelines තියෙනවා. කළ යුතු දේ කරන්න බැරි දේ. ඉතින් එහෙම ඒක ඇත්තටම මේ අපරාධයක්. ඉතින් ඒක කරන්නේ නැහැ. එහෙම කරලා තියෙනවා ඒක වැරදි. හැබැයි ආචාර්යවරුන් සඳහන් වෙනවා නේද මේ එක පාර්ශ්වයකට ඉඳලා ඊට විරුද්ධ පාර්ශ්වය වෙනුවෙන් ඔබතුමා මේ ප්‍රශ්න මගින් අහන්නේ මේ ගැන මොකක් හරි මේ පුද්ගලයන්ගෙන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළාද මේ ජනගත කර මතයක් අපි දන්නේ නැහැ නේ හරිද වැරදිද එහෙම කරන්න බෑ නමුත් අපි කවුරුත් ඒ මියගිය අපේ සහෝදරයත් බිරිඳත් අපිට කතා කරන්න බෑ ඒ සැකකරුවනුත් මේ වෙලාවේ අල්ලලා නැහැ කොහොමද මං කියන්නේ ඒක හොඳ ප්‍රශ්නයක්. තුමා සංවිධානාත්මක අපරාධකරුවන් සමග සුදු සම්බන්ධතා පවත්වපු හින්දා අපි දැන් කොහොමද ඒක දන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා ප්‍රශ්න කරයි කියලා එහෙම අපි දැනුවත් කළාත් අපි මේ ගැන මේ සිද්ධිය වෙනකන් අපි මේ ගැන මුකුත් දන්නෙත් නැහැ. නීතිඥ සංගමේට විශාල බලයක් තියෙනවා නීතිඥවරුන්ගේ හැසිරීම භාවිතය ගැන. දැන් ඔබතුමා තත්පරට පත් වුණාට පස්සේ එවැනි කියන්නේ අකටයුතුකම් සේවාදායකින්ට අකටයුතුකම් කරපු නීතිඥවරු කොච්චරක් පමණ ඔබතුමා සංගමේ ක්‍රියාත්මක මට සංඛ්‍යාලෙක නෑ නමුත් පත්තරේ කියවුවොත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරලා තියෙනවද අවුරුදු දෙක තුනක ඔව් අනිවාර්යයෙන් ඒ වෘත්තීභාවය අහිමි කරපු අවස්ථා තියෙනවා වෘත්තීභාවය හිසල් කරපු මේ අවුරුද්දේ දෙකක් තියෙනවා ඔව් දැන් මම හිතන්නේ ප්‍රශ්න ගහලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් තව ප්‍රශ්න නැත්නම් අපි මත නැති බොහොම ස්තුතියි මේ මාධ්‍ය සගයන්ට බොහොම ස්තුතියි ඕගොල්ලෝ අපේ පොඩි දැනුම් දීමකින් ආවට